හරි මම මේ විනෝදයත් එක්ක මේ ලුණු මල්ලිගේ කෝස් එක රිවිව් කරනවා. එයා රුපියල් 45000කට උගන්වපු එක. මම වැරදි දෙකක් කතා කළා කලින්. මේක এডুকেෂන් පර්පස් රිවිව් එකක්. ඉතින් එයා අද උගන්වනවා ඉන්ට්‍රින්සික් වැලියු එක කම්පියුට් කරන විදිය. මේ සෙෂන් එකම සම්පූර්ණයෙන්ම වැරදි. හරිද? මම මේ වැරදියයි කියන කියන්නම්. මේකේ අපි මුලින්ම මේ වීඩියෝ එක බලමුකෝ. මේකේ දැන් අපි ඇත්තටම කම්පැනි එකක ප්‍රධාන දැන් දේ අපි වැලියු එකක් කම්පියුට් කරන එකනේ. කම්පැනි වැලියු එක කම්පියුට් කරලා එතකොට ඊට වඩා අපිට අඩු මිලකට යනකොට අපිට ඒ ගැප් එක අපි අරගෙන ඉවර වෙලා අපි ඒක මිලදී ගන්න එකනේ කරන්නේ. හරිද? එතකොට ඕකට අපි මේ කම්පැනි වටිනාකම ගණනය කරගන්න එපායි. ඒතර වටිනාකම ගණනය කරගන්න අපි මේ ඒ කියන්නේ කම්පැනියේ තියෙන මේ කෑෂ් ෆ්ලෝස් අපි ඩිස්කවුන්ටින් යම්කිසි මෙතඩ් එකක් යූස් කරගන්න. දැන් මෙතන ගොඩාක් කට්ටිය ක්ලෝස් කරනවා තමන්ගේ කෝස් එක තමයි ලංකාවේ හොඳ මේක අරකයි මේකයි කියලා කරනවා. මේ උගන්වන දේවල් පට්ටපල් බොරු වැරදි. හරිද? දැන් අපි මේවා යුනිවර්සිටි කාලේ ඉගෙන ගත්තා. මීට වඩා එහා ගියපු ඒ කියන්නේ මල්ටිවේරියේට් ඇසෙට් මොඩල් වල කොහොමද ඔප්ටිමයිස් කරන්නේ. එතකොට ඒවට සමහර මැට්‍රික්ස් මල්ටිප්ලිකේෂන් පවා දෙනවා. ඒවා පවා ඉගෙන ගත්තා. හැබැයි මේ උගන්නන තියරි මේ හැම එකක්ම හරි නෑ. අපි මේවා සෑහෙන කට්ටක් කාලේ ඉගෙන ගත්ත දේවල්. දැන් මම මේක ඔප්පු කරන්නම් මෙතනම මේ උගන්නන මේ සෙෂන් එකම තනි කරවට. දැන් මේක ඉගෙන ගත්ත කෙනෙක් හිතන්නකෝ මම මුලින්ම මේක කියලා ඉන්නම්කෝ අපි බලමුකෝ මේක. ඔයා ශාමාවට කොච්චර කම්ප්ලෙක්ස් සහ මේ වැලුවේෂන් කරන විදිහ කොච්චර කම්ප්ලෙක්ස් කියන එක අයිඩියා එක හරිනවා. ඒතර මෙතන t කියන එක මේ t කියන වේරියබල් එක 1 2 3 4 ගන්න එක පළවෙනි අවුරුදු 2යි දෙවෙනි අවුරුදු 2යි තුන්වෙනි අවුරුදු 3යි එහෙම වෙනස් වෙ යනවා. එතකොට ඔයාට r කියලා එකක් තියෙනවා. r කියන්නේ ඔන්න ඕක හොඳට ආගන්න r කියන්නේ required rate of return. ඒ කියන්නේ ඔයා සරල කිව්වොත් බැංකුවෙන් හම්බෙන බැංකු ප්‍රෙෂර් බිල්ස් වලින් හම්බෙන පොලිය වගේ දෙයක් එතන අදහස් කරපුවා ඊට වඩා එතන r කියන්නේ weighted average cost of capital. ඒ කියන්නේ WACC කියලා කියන්නේ weighted average. හරි. දැන් මෙයා උත්සාහ කරන්නේ මේ cash flows weighted average cost of capital එකෙන් ඩිස්කවුන්ට් කරන්න. ඉතින් මේක ඇවිල්ලා වෝරන් බෆට් වගේ කට්ටිය සම්පූර්ණයෙන්ම වැරදි. මේක ඉඩියොටික්. මේක ලූනටික් කියපු සිස්ටම් එකක්. සම්පූර්ණයෙන්ම වැරදි සිස්ටම්. ඊට පස්සේ ආ දැන් මේක කරලා සෙෂන් එක අතරතුර මේ WACC එන විදිය ওই දේවල් ওই ටික කම්පියුට් කරගෙන යනවා. ඔය වගේ දේවල් ටිකක් කරනවා. ඉතින් ඕවා අපි ඇත්තටම ඉගෙන ගත්තේ මේ හිච්චි කාලේ ඉගෙන ගත්තේ මේවා. මේවා වැරදි කියලා ඉගෙන ගත්තේ අපි සෑහෙන රිසර්ච් කරලා. මේවා වැරදි කියලා ඉගෙන ගත්තේ. මේ WACC වලින් මේක ඩිස්කවුන්ටින් මොඩල් එක මේ මුලින්ම මේක ඉගෙන ගන්න බෑ වැරදි කියන්නේ. දැන් යා මේක ඉවරලා මේ කොහෙන් හරි වීඩියෝ එකකින් බලන්න නැති ඒක ටිකක් කටපාඩම් කරගෙන ඉගෙනනවා. අන්තිම හරිය යනකොට අමාරුයි. ඊට පස්සේ වෙන පාඩමක් පටන් ගන්නවා මේ හරිය. ඇත්තටම මෙහෙම කරන්න එපා. තමන් දන්නේ නැත්තම් මෙහෙම කරන්න එපා. මේක අග්ගහරිය බලන්න එකපාරටම ඒක කර කර ඉඳලා වෙන එකකට පයින්නවා. මොකද අරක බල ඉඳියා. ඒතර ඕකේ තියෙනවනේ weighted average cost of capital කම්පියුට් කරනකොට RE කම්පියුට් කරන්න. ඒතර RE කම්පියුට් කරන බීටා එනවා. ඒතර බීටා කම්පියුට් කරන්න ගියාම අමාරුයි වැටෙනවා. ඒක තේරෙන්නේ නැහැ. ඒක නිසා වෙන එකකට පැන්න. ඒක ඊළඟ දවසේ ඉගෙනගෙන ඇවිල්ලා කරයි. බට් මේක වැරදි. මම මේ කියන්නේ. කළත් නැතත් මේක වැරදි තියරි එකක්. මම නිකන් මේක ඉතින් අපි වැරදි කියලා දන්නවනේ. අපි මේක නෙමෙයි උගන්වන්නේ. මම මේක නිකන් ගැහුවා. මේක ඉන්ටර්නෙට් එකේ මේ using r equals දැන් ලිනුක කිව්වේ using r equals WACC. මේක මේ এডুকেෂන් පර්පස් රිවිව් එකක්. මම ආයේ මේක කරන්නෙත් නෑ වැඩක් නෑ. මොකද මේ දාන එක වැරදි කියලා කියාගෙන යන එක විතරනේ ඕකේ අවසානේ වෙන්නේ. ඒ ඕම කරගෙන ගියොත් ඔය කෝස් එකේ වැරදි 10000ක් විතර මට කියන්න පුළුවන්. මම නිකන් හැම දකින්නේම මම මේ කියන්නේ. හරි සමහර ක්ලාස් එකේ කට්ටිය අපේ ක්ලාස් එකේ කට්ටිය දානවා සර් මෙමය සර් උගන්වපු ක්ලාස් එකේ උගන්වපු දේවල් වලට ගොඩක් වැරදි දෙයක් තමයි මෙයා උගන්වන්නේ කියලා. ඉතින් ඒ දාන පොයින්ට් වලින් තමයි මම කියන්නේ. ඉතින් මම වෙනම ඕක බලන්න කිව්ත් නෑ බලලා වැඩක් නෑ කියලා මම දන්නවා. Using R equals WACC is rejected by Warren Buffett and he say people who do such are idiots කියලා මම කියනවා. Yes no answer. Yes. හරිද? Warren Buffett and Charlie Munger repeatedly called use of weighted average cost of capital modern portfolio theory is belong to idiotic, insane form of gibberish. එහෙම ඔයාට just intelligent investor book එක කියවලා ඒක ගන්නවත් එහෙම කරන්න බෑ. වොරන් බෆට් සමහර එයාගේ ඒ කියන්නේ මේක සෑහෙන ඩීටේල් අවුරුදු ගාණක් ඉගෙන ගන්න ඕන සබ්ජෙක්ට් එකක්. එහෙම දශක ගාණක් අපි ඉගෙනගෙන මේවා වැරදි කියලා ඉගෙනගෙන දැන් සමහර දැන් කෙනෙක්ට අලුත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේකේ අපි එකම වචන ටික කතා කරන්නේ ලිනුක කියන දේත් හරි. මෙයා කිය මෙයාත් උගන්වනවා එකම දේ. එහෙනම් මෙයාගේ එක ෆ්‍රී උගන්වනවා මේක හොඳයි. හැබැයි ඒවා වැරදි දේවල් ටිකක් ඉගෙන ගන්නකොට මේ විදිහට. දැන් වොරන් බෆට් වැරදි කියපු එකක් තමයි මෙතන උගන්වන්නේ. දැන් මේකේ රීසන් ටික අපි උගන්වනවා අපේ ක්ලාස් එකේ මේක වැරදි වෙන්නේ කියලා.
ඉතින් මම ඒක දැන් මෙතන කතා කරන්න යන්නේ. හැබැයි මේ වැරදි දෙයක් ඉගෙන ගත්තාම ලොකු ප්‍රශ්නයක් වෙනවා ඔයාට. හරිද? අපි මේ වැරදි දෙයක් ඉගෙන ගත්තම දැන් ඔයා කවදාද හරි දෙයක් ඉගෙන ගන්න ගියාම ඔයා නෙගටිව් වැලියු එකක් අරන් එන්නේ. ඒ කියන්නේ ඔයා රුපියල් 45000ක් විතර කෝස් ෆී එකක් ගෙවලා ඔයා වැරදි දෙයක් ඉගෙනගෙන එනවා. එතකොට ඔයා අර බිඳුවේ ඉන්න මිනිහව ඍණ 50කට විතර දාලා තමයි අරන් එන්නේ. ඒතර අපි හරි දෙයක් උගන්වන්න ඒක කරන්නත් ඕන. අර වැරදි එක වැරදි කියලා උගන්වන්න ඕන මුලින් හරි දේ උගන්වන්න. ඒ කියන්නේ ඍණ 50 ඉන්න මිනිහව බිඳුවට අරන් තමයි එතනින් උඩට යවන්නේ. එතකොට මම හිතන්නේ අපි 45000 නෙමෙයි ලක්ෂයක් විතර ගන්න ඕනේ මේ වගේ කෙනෙක්ගේ කෝස් එකක් කරලා આવුත්. ආපු කෙනෙක්ට උගන්නන්න. මම කැමති නෑ එහෙම ගන්නත්. මම ගන්න නෑ ගොඩක් වෙලාවට. ඒ කියන්නේ මේ වගේ කෙනෙක්ගේ කෝස් එකක් කරලා આવුත් අර ඒ කියන්නේ ඍණ මට්ටමේ ඉන්න කෙනා බිඳුවට ගන්නත් ඕනේ එතනින් දව ගන්නත්. මොකද වැරදි එක වැරදි කියලා උගන්නන්නත් එපා. මට මේක මම මෙතනින් එහාට දෙයක් දාන්නේ මේක මේ වොරන් බෆට් චාලි මංග කිව්වනම් වැරදි කියලා වැරදි වෙන්න එපා. මම සරලව කියන්නේ මම මේ හේතු කතා කරන්න යන්නේ නෑ. නමුත් මම කියන දේ මේකයි. මේකේ ඉන්ට්‍රින්සික් වැලියු එකක් කම්පියුට් කරනකොට ඇසම්ප්ෂන් දසදහස් ගාණක් වේස් වෙලා කරන්නේ. මේ ෆෝමියුලා එක ඉගෙනුවා කියලා මේ තමන් පොරක් වෙන්නේ නැහැ ගාණක් හදුවා කියලා. මේක කොහොමද වෙන්නේ? මේ ඇසම්ප්ෂන් දසදහස් ගාණක් මේක හදන්න යූස් කරන එක ඉගෙන ගන්න එක තමයි වැඩේ. ඒක ඇසම්ප්ෂන් එකක් වැරදුනොත් ඉවරයි. දැන් මෙයාගේ මේ සෙෂන් ටික කියාගෙන යනකොට ඕකේ වැරදි 10000ක් කියන්න පුළුවන් මට. හරිද? ඉතින් එහෙම ඉගෙනගෙන වැඩක් තියනවාද මම කියන්නේ. ඒක ඔයාගේ මම කියන්නේ අපරාධي. ඒ කියන්නේ කාලය නාස්තියක්. එන කාලය නාස්තියක් වගේ මුදල් නාස්තියක් සහ ඒ කියන්නේ ඔයා හිතන්න එපා මේ වගේ එකක් දැන් හිතන්නකෝ එයා 45000ට නෙතු රුපියල් 5000ට දුන්නා කියලා. ඊතර ගැටලුව තියෙන්නේ ඔයා හිතන්න එපා මේක 5000ට ඉගෙනගෙන ඇවිල්ලා සිනමා එකෙන් හරියට ඉගෙන ගන්නවා කියලා. හරි මෙයාගෙන් කවදා හරි මං සල්ලි ප්‍රමාණයක් හදාගත්තට පස්සේ ඔයා එතන නෙගටිව් එකක් අරන් ඉන්නේ. පොසිටිව් එකක් නෙමෙයි. බේසික් ඉගෙනගෙන ඇඩ්වාන්ස් ඉගෙන ගන්න එනවා. එහෙම එකක් නෑ. වැරදි දෙයක් ඉගෙන ගත්තට පස්සේ ඒක ජීවිතේට නෙගටිව්ලි බලපානවා. ඒ නෙගටිව් බලපාන එක අපි නිවැරදි කරන්න ඔයාට උගන්නන්නත් ඕන හරි එකක් උගන්නන්නත් ඕන. එතකොට ඒක ඔයාට ඩබල් එෆර්ට් එකක්. ඔයා මම කියන්නේ ෆ්‍රී ඉගෙන ගන්න ඕන නම් අපේ channel බලලා ෆ්‍රී ඉගෙන ගන්න. සල්ලි තියෙන කාලෙක අපේ ක්ලාස් එකක් කරන්න. කවදාවත් අර වගේ අල්ලෙහා තැනකට වැටෙන්න එපා. මොකද එහෙම ඉගෙන ගත්තොත් ඔයාට මේක ගොඩ යන්න බෑ. කෑෂ් ෆ්ලෝ ඩිස්කවුන්ට් ගන්න ඕනේ. ඒක එකඟයි. හැබැයි ඔය හැම දෙයක්ම අලුතින් එන කෙනෙක්ට පේන්නේ එකම වචන ටික මේ කතා කරන්නේ මේ ඔක්කොම එක වගේ. හැබැයි බලන්න දැන් පොඩි දෙයකින් වෙනස් වෙනවනේ. තේරෙනවද? පොඩි දෙයකින් ලොකු දෙයක් වෙනස් වෙනවා. සම්පූර්ණ. මේ එකක් දෙකක් නෙමෙයි. මේ කතා කරගෙන ගියොත් ඔයාලට මේ වගේ දසදහසක් කියන්න පුළුවන්. එකක් දෙකක් නෙමෙයි. එතකොට තැන් 10000ක වැරදි තියෙනකොට ඒතර තනිකර වැරදි තියරියක් ඉගෙනගෙන තියෙන. ඒ කියන්නේ මේක ගැන අයිඩියා එකක් නැති අර කැල්කියුලේෂන් ටික විතරක් ඉගෙනගෙන මොකද්ද මේක වෙන්නේ කියන එක තේරෙන්නේ නැති උනහම තමයි ඔයගේ වෙන්නේ. තේරෙනවද? ඉතින් ඒකයි මම කියන්නේ. ඒක වේස්ට් එකක් නාස්තියක් කවදාවත් WACC යූස් කරන්න එපා. මේ ඉන්ට්‍රින්සික් වැලියු එක කම්පියුට් කරන්න. ඒක වැරදි.